සිසිවන වුවන නොවදුටුවේ මේකප්ය තිසර තන නොවේ මිරිකුවේ බ්‍රාකප්ය දිසි රණලියගේ ඒ ලව් එක බ්‍රේකප්ය හීන කියන්නේ කොහොමත් ලොලිපොප්ය Pow. දරු සුරතල් බලන්න ඕන කාලේ මම බලු සුරතල් බලනවා. හිටින්න ගහන්න තමුසේ දැනගන්න ඕන. අක්කි මේ අහන්න මල්ලි බබාදස බලන්න නෙවෙයි දෙන්න. මගේ නංගියා මොකද පුතාලද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන මම හොදලා ගන්නවා මොංගල්ද ඩාලින් Zombie apocalypse. බෝගහවත්තේ ලකි. මේ උඹට මං හොඳින් කියන්නේ මේ බෝල් එක උස්සපන් තොපේ මගුල් නටන්න ඕන මම මේකේ උඹලා ගෙදරට ගෙනත් දෙන්නද උඹ මොකද්ද කියන්නේ මම හෙට ඉස්කෝලේ ගාවට එනවා හරිද ආයි උඹ දන්නවනේ මම කවුද කියන්නේ මං දන්නේ උඹ මොකෙද්ද කියන්නේ මං මේ විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ හරිද මට ඒව වැඩක් නෑ මේක ගෙනල්ලා දුන්නොත් උඹ වාර ගන්නවද මං හෙට ඇවිල්ලා ප්‍රින්සිපල් එක කතා කරලා උඹ මේකට දාර දෙන්නද නැත්තම් මේකට කෝල් ගන්න එක උඹ නවත්තන්න ආයි මගේ මාර්යා නම් අවුස්සන්ට පාසල් ගන්න අපි කවුද කියන්නේ ආයි ඉතින් උඹට ඉස්කෝලේ පස්වා ගන්න හම්බෙන්නේ නැත්නම් අපි දෙන්න එකටවත් හොඳට මතක තියාගනින් මට මේ වලට උඹලා කෝල් එකක්වත් උස්සන්නේ නෑනේ චූකරන්න පොකුණේ චූකරන්න පොකුණේ මම එනවා අපි එනවා මම එනවා ගුල්මේ මම රම්මල් කොඩි තුවක්කුගේ නඟී අපිට කොකද හරිද තව කැරි වේසි පොන්න වේසි මේ අයියට කියන්නකෝ මගේ ෆෝන් එක අප් එක දාලා ෆෑන් එක අරන් ගියා ගෙනල්ලා දෙන්න කියලා. හෙලෝ හෙලෝ. අයි කොහමන්න ගන්නාසද බැන්දලා ඉන්නේ හාද තමුසක පාඩුවේ ඉඳපන් තොබෙක් කිම්බලකුයි කියලා කියවගෙන ඉන්න එපා හරිද? ඔතෝගේ අමාරුව හොඳ කරගනින් ඔක්කොටම ගනින්. මෙයා හුත්ති. මේ මගේ ෆෝන් එක පොඩ්ඩක් ඉල්ලලා වාගේ හබීගෙන් දෙන්න බැරිද? මොකක්ද කාගේ ෆෝන් එකේ නේ හරිද? ඔබ කොහොමද බං කියන්නේ මට අමාරුයි කියලා? මෙයා අමාරුයි හැටි පේනවා. එයාගේ මේ දැන් ඔරිජිනල් කසාදේ ගෑණි ටික ලවන්න නටුවද මුත්තර වන්දි තියෙත් ගන්නනේ ගෙවන්න. ඔරිජිනල් කසාදයක් තියෙනවද මේක? එතවාට කිව්වේ නැත්තේ. ඔයාට මං යාගේ නම්බර් එක ගෙවන්න යාලන් කසාද සාතිකේ තියෙනවා. කසාද සාතික තියෙන එක නම් ඒ නම්බර් එවන්න කොහමද? මං ඔයාට මේ දැන් ඇයි ඔයාට කිව්වේ නැත්තේ? එයා බැඳලා කියලා. කසාද සාතිකෙත් එක ෆොටෝ එක දාන්න අනිවාර්යෙන් ගවන්නම් පොඩ්ඩක් ඉන්න ඔයා මේ දැන් දාන්නම් බලන්න. Women. සද්‍යා channel එකට report වැදුණු නිසා channel එකේ reach එක හොඳටම බැහැලා. ඉතින් ඔයාලගේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වැය කරලා හැමෝම ගිහිල්ලා comment එකක් දාන්න. comment දාන ඔයාලට මං ගානේ දෙනවා lollipop එකක්. මේක කෙල්ලොන්ට බඩු කියන ගෝතයන්ට කියන්නේ. තොපි ඇත්තටම බඩු දැකලා නැද්ද බං? ස්කූල් එකේ සබ්ජෙක්ට් එකක් තිබ්බ නේද සයන්ස් කියලා. සයන්ස් සර් උඹලට මොනවද බං කියන්නේ? බඩු. බලාගෙන යව් බඩු. What? තොපි කෙල්ලොන්ට බඩු කියන්නේ කෙල්ලෝ ජීවි. භෞතික වස්තුන් දන්නේ නැහැ, ජීවීන් දන්නේ අනේ මන්ද තොපි මොලේ නැති හරක්.
මේ ඔය මහපොට ඇඟිල්ල අරගෙන පුකේ ගහලා නිදිය ගනි. ඔයා මට කලින් කී දෙනෙක් එක නිදාගත්තද? එක්කෙනෙක් එක්කවත් නෑ. එයාලා එක්කෙනෙක්වත් මට නිදා ගන්න දුන්නේ නෑ. අයියෝ සඳුනි. ඒ තරම් අය දැම්මද ඕකට? ඒත් අපේ මේ සම්බන්ධය කවුරුවත් අනුමත කරන එකක් නෙමෙයි. මේ කෝපතුමාගේ මල්ලි. මල්ලිලා. මේ අපි ඔබතුමාගේ මල්ලිට බය නෑ. කො මල්ලි පෙන්නන්න. මල්ලි පෙන්නන්න. මල්ලිලා. මල්ලි පෙන්නන්න. යා අපේ හම්බුනේ බැයිලා කියලා මගේ මල්ලි පෙන්නන්නලු. පෙන්නන්නලු. බොනවට තැම්පිලි ගෙඩිය. කෝ ඒ මේකේ කිරිත් වෙනවද? ඒක නම් දන්නේ නෑ ඉතින්. කිරි නෑනේ. ඉතින් මතු ගන්න එපැයි. යනකම් ගහන්න පුළුවන් වැඩෙක් ඉන්නවා නම් මට මේ දැම්ම මැසේජ් එකක් දාන්න. පරට්ට කෑනිතෝ තරි ගහනවා. අත්ති ලව්වේ මගේ චූටි පැටව ටික අද මං ආවේ ගම්පහ කැලේ පැන කිල කොල්ල ටික හොයාගෙන. දැන් කැලේ පැනලා කන්න. අද පිටිසර ගම්මාන වල යන්න ඕනේ නැහැ ගම්පහට අවුන කැමති. කෙල්ලෙක් ඉන්නවද? කෙල්ලෙක් ඉන්නවද? විභාගෙට වැඩියෙන්ම ලකුණු ගන්න ළමයව මම අද ගෙදර එක්කරගෙන යනවා. හොඳට ලියන්න ළමයි. මොන ගේම ගහලා හරි වැඩිම ලකුණු ගන්න ඕන්. ඒ කසුනා උත්තර ටික පෙන්නපන් විගහට. වැඩියෙන්ම ලකුණු අරන් තියෙන්නේ එම්ඩ පුතා තමයි. අද අපේ ගෙදර යන්න ලැස්ති වෙන්න එම්ඩ පුතා. හා ටීචර්. එහෙනම් දැන් නිදාගමු එම්ඩා පුතා. ඇයි මේ පුතා අඬන්නේ? මම නිදාගන්නේ අම්මගේ බුරියට ඇඟිල්ල ගහගෙන ටීචර්. ඔස් මේ මන් ඉන්නේ. මොකද්ද එම්ඩා? පුතා ඔයා කරන්නේ ඔය මගේ බුරිය නන් නෙවෙල්. ටීචර්. මේ මගේ ඇගිල්ලත් නෙවෙයි. මේ කොල්ල කෝඩුකාරය වුණාට උගේ වැඩ හොඳයි. නොදද්ද බං අහපන්කෝ. ඇඳුම් ටික ගලවලා චූටක් විතර අල්ලන කොටමුට ගියා. ඔයාලා දන්නවද දෙයක්? කෙට්ටු උස කොල්ලොන්ගේ චීයානේ මොනවද ඔය කියන කතා? ඔයි 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 මේ දැන් ලිලිවරුනේ අහගන්න. ඕකේ. ජංගියටත් ගාල් කරා මේකේ ඉන්න සිඹාලා. කවුද නේ? කිපි සිඹාලා. ඇඩ්ලිබ් එක. ගෝතයෝ ටික කපාලා පහේ දාලා උයාලා උඹලා වෙද්දි බයිට් මං හොඳට කනවා හපාලා. අපිට කොකද? ගහපම්මට ගල් හදනවම මාලිගා. එහා ලෝකේ ඉඳලා ආවේ පෘථුවියසන් චාරිකා රැප් සෙල්ලමේ පාලිකා රියල් වදන් නායිකා ඉපදුනේ මං පෙන්නන්නයි හපංකමේ දාරිතා. අනේ පංචෝ. අපි ඇවිල්ලා රියල් චරිත වටන්න වෙන්නේ ලේසි. අඩු මාසෙන් ඉපදුනොත් මට කියනවා වේසි. කසෙප්පු ගහනද කුඩු ගහනද මු? ලක්ෂ 5ට ටිපර් වෙලා නැති හින්දාද කාසි අවදානේ හිඟනුන්ගෙන් මට ඕනේද බ්‍රෝ වාසි නෑ ගෑණියෙක්ට වල කපන්න පිරිමි ඉන්න ලෝකේ ලැජ්ජයි දකින්නතුන්ට දුරයියා ලෝකේ මනසින් හිස්නේ උන්ට මේවා ඩිස්නේ හැනිලද ශිෂ්නේ චීයානේ මොනවද ඔය කියන කතා? ඔන්න ඕකයි ප්‍රශ්නේ අන්න ඒකයි ප්‍රශ්නේ දන්නවද ශිෂ්නේ හැලිලා ඔයගොල්ලන්ගේ ශිෂ්නේ අහුල ගන්න ගිහිල්ලා හරිද ආව මෙතන ලක්ෂ 5ට ගන්න හිතන් හිටි මන් දෙනවා කියලා උදේ පාන්දර මොකද්ද මගේ මුස්පේන්තු හුදම අද නම් ඔන්න අමාරුයි. මගේ වෙලාවට මහත්තයා ගෙදර නෑ. දුකයි මට. අද රැළ පූස් මස් මචං. පූස් are you dead? අද නම් කනවා පූස් මස්. Hi guys, මම අද ඔයාලට
අලුත් දෙයක් උගන්වන්න යන්නේ. මොකක්ද දන්නවද? හදිස්සි අවස්ථාවකදී ඔයාලට උඩ කෑල්ලක් හොයාගන්න බැරිනොත් ඉක්මනට තප්පර ගානකින් උඩ කෑල්ලක් හදාගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. අම්මෝ අවධානය දිල්ලන්නේ. ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මෙන්න මේ වගේ ජංගියක් ඕනේ. ඕකේ. ඊට පස්සේ අපිට කතුරක් ඕනේ. හරිද? මේක මෙහෙම අරගෙන A few moments later. කොන්දේ. මීට වැඩිය හොඳයි. ගහගනින් පුකේෝ. ආපහු අක්කයක් කිව්වොත් ගානවා අක්ක පනින්න. ඒන්ති ගිහිල්ල නෑ පොඩ්ඩක් අත්තන් චූටි දොයිලාට තරහ යනවා. නංගි ඔයා මිට් කලින් පිප්පියක් අල්ලලා නෑ නේද? නෑ අයියේ මම කටට විතරයි දාගෙන තියෙන්නේ. I just want you බලන්න මාදිහා කියන්න චේතන හදන්නේ මාලිකා ෆැමිලි ගෙඩියෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? අක්කේ අපේ විද්‍යාසර් වෙන මල්ලානේ. ඇයි මොනවද කිව්වේ? නෑ විද්‍යාසර් කියනවා නිව්ටන්ට නියම 3ක් තියෙනවා. Women. මනුස්සකමට එකපාරක් දුන්නහම කසාද බඳිනවා කියලා ආයි ඉල්ලගෙන එන්න එපා සුදු මහත්තයෝ. මොකද මනුස්සකම කියලා කියන්නේ එකක්. ට්‍රයල් බලනවා කියලා කියන්නේ තව එකක්. යාළුකමට එහා ආදරයට මෙහා අපේම ලෝකෙක නවතිමුද? මට මැසේජ් එකක් දාන්න. උකනවා. සොරි සමාවෙන්න. මට ඕක අරගෙන ගහගනින් පුකේ. තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජා මිස්ටර් හැන්සම්. ආර්ය බුක්කේ වරු උදාහරණ නෝරු දැන් සතුටුයි. කාමම් මගේ තන් දෙක.